සුබ දවසක් නංගි මල්ලි ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා හුඟක් කට්ටිය අපේ ගෲප් එකත් එක්ක මේකට සහභාගී වෙලා ඉන්නවා. දැන් මේකට ළමයි 200ක් විතර ප්‍රමාණයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් මේ ගෲප් එකේදී ඔයාලා දන්නවා අපිත් එක්ක මෙඩිකල් ෆැකල්ටි අයියලක් කරලා කිහිප දෙනෙක් සහ ඉන්ජිනියරින් ෆැකල්ටිස්ලා අයියලක් කරලා කිහිප දෙනෙක් එකතු කරලා මේ වැඩ අපිට කරන් යන්නේ. ඉතින් ඒකේ ප්‍රධාන වශයෙන් ෆිසික්ස් සබ්ජෙක්ට් එක ගැන අපි කතා කරනවා මේන්ලි. ඉතින් එහිදී අපි ඔයාලට දවස ගානේ පාස් පේපර් ඩිස්කෂන් එකක් හරි කෙටි ක්‍රම වලින් කොහොමද ටයිම් මැනේජ් කරලා කරගන්න කියන එක ගැන අපි විශේෂයෙන් ඔයාලව ගයිඩ් කරනවා. ඉතින් මේනකොට ඔයාලා ඒකට සහභාගී වෙලා නැත්නම් හරි අපිත් එක්ක සහභාගී වෙන්න පුළුවන්. මම කියන්නම් දැන් අපේ විශේෂ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ගොඩක් කට්ටිය මේක අපි දන්නවා. සහභාගී වෙන කට්ටිය. ඉතින් අනික් කට්ටියට දැනගන්න තමයි මේක අපි විශේෂයෙන් මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේක විශේෂයෙන් ටාගට් කරන්නේ මේ පාරේ A level ලියන නංගිලා මල්ලිලාට. ඒකෙත් මේ වෙනකොට විශේෂයෙන් F හා C මට්ටමක නම් ඔයා ඉන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලට අතිශය වැදගත්. හරි. මොකද ඔයාලගේ තියෙන ලොකු දුර්වලතාවයක් තමයි මම මේකට ක්ලාස් කරලා මම ලබාගත් අත්දැකීම් එක්ක ඔයාලා කොච්චර තියරි ක්ලාසස් වලට යනවා, පේපර් ක්ලාසස් වලට යනවා. නමුත් Taman තනියෙන් වැඩක් කරන්නේ නැහැ. Taman තනියෙන් වැඩ කරලා Taman ප්‍රශ්න වල හිර වෙන්නේ නැහැ. එහෙම වුණාම Tamanට බෑ කොහොමද Taman මේ ප්‍රශ්නයක් හිතන්නේ කියන එක ගැන ඉගෙන ගන්න. හරි. ඒ නිසා නමුත් දැන් ඔයාලට තව මාස දෙකමාරක් වගේ කෙටි කාලයක් තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වෙනකොට ඔයාලට බෑ තනියෙන්ම හැමදේම කරගන්නනේ. ඉතින් ඒ නිසා ඔයාලා එක්කෝ ඒ දේවල් කරලා කලින් අත්දැකීම් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අත්දැකීම් තියෙන මිනිස්සෙකින් ඒක අහගන්න. හරි. ඒ නිසා මේ ප්‍රෝග්‍රෑම් එක විශේෂයෙන් අපි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්ක සහභාගී වෙන්න. මේක අර ළමයි ගොඩාක් දාගෙන කරන ක්ලාස් එකක්. එහෙම දෙයක් නෙමෙයි. හරි. මේක ඒකයි මම කිව්වේ මේක ෆිසික්ස් ස්පෙෂල් කෝචින් ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මේකෙදී අපි විශේෂයෙන් මම තමයි මේ ලෙක්චර්ස් කරන්නේ හැම එකම. ඉතින් ඒකෙදී ඔයාලට සතියට පැය 3ක් ඔයාලට මාත් එක්ක ඔන්ලයින් හරි ෆිසිකල් හරි සහභාගී වෙන්න පුළුවන්. හරි. මේ අවට ඒරියාස් වල නම් ඔයා ඉන්නේ කඩවත ඉඳන් කොළඹ දක්වා හරි ගාල්ල හරි මාතර හරි ඒරියාස් වල ඔයාලට ෆිසිකල් හරි ඔන්ලයින් හරි අපිත් එක්ක සහභාගී වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකෙදි සම්පූර්ණයෙන්ම ඔයා කෝචින් වෙන්නේ සම්පූර්ණයෙන්ම ඉන්ඩිවිජුවලි. ඒ කියන්නේ ඔයා තනියෙන් තමයි ඔයාලව මම මේ එක්සෑම් එක දක්වා මම අරන් යන්නේ. ඔයාලගේ එක්සෑම් ඉවර වෙනකම්ම A to Z මම ඔයාලගේ තියෙන ඕන ප්‍රශ්නයක් ඔයාලා අපිත් එක්ක කතා කරලා අහගන්න පුළුවන්. ඒක අපිත් එක්ක වෙනම ඇඩ්මින් පැනල් එකක් ඉන්නවා. හරි. ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්ක ජොයින් වෙලා ඒ වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් මේකෙදි මට කියන්න ඕනේ ප්‍රධාන වශයෙන් මම කලින් කිව්වා ඔයාලා ගොඩක් තියරි කාරණා ඉගෙනගෙන තියෙනවා. නමුත් ඒ තියරි ප්‍රශ්නයක් දැක්කහම ඇප්ලයි කරන්න තේරෙන්නේ නැහැ. ඕක නැත්ද? ඒ ප්‍රශ්නයක් දැක්කහම Tamanට ස්ටෙප් ටික මැවෙන්නේ නැහැ MCQ එකේදී මම කොහොමද මේක අන්තිම උත්තරයට යන්නේ කියලා. පැහැදිලිද? අන්න ඒ නිසා අපේ මේ වැඩසටහනින් ප්‍රධාන වශයෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද ප්‍රශ්නයක් දැක්කහම හිතන්නේ කියලා. හුඟක් ක්ලාස් වල තියරි කරනවා, පේපර් කරනවා, හැමදේම කරනවා. නමුත් ළමයිට ප්‍රශ්න දැක්කම හිතන්න ඕනේ කොහොමද? මේ ප්‍රශ්නෙට එන්න වෙන්න ඕනේ කොහොමද කියන කතා කරන්නේ නැහැ. ඉතින් මේක ප්‍රධාන වශයෙන් කතා කරනවා. හරි. මුලින්ම අපි මම කිව්ව දවසට අපි සතියේ පැය 3ක් කරනවා අපි ලෙක්චර්ස්. ඒකේදී අපි මුලින්ම ඔයාලට කන්සෙප්ට් අපි මුලින්ම පැහැදිලි කරනවා A to Z මේකේ මොකද්ද වෙන්නේ කියන කතන්දරේ. හරි මේකේ මොකද්ද වෙන්නේ කියන කතන්දරේ. ඊට පස්සේ ඔයාලට අපි කියලා දෙනවා කොහොමද ප්‍රශ්නයක් දැක්කම හිතන්නේ. හරි. ප්‍රශ්නයක් දැක්කම හිතන්නේ කොහොමද කියන එක මගේ අත්දැකීම් එක්ක මම ඔයාලට කියලා දෙනවා. පැහැදිලිද? ඊට පස්සේ හරි අපි ඒ ඉගෙනගත්ත දේවල් වලින් අනිවාර්යයෙන් මේක ෂෝට් නෝට් එක මම ඔයාලට දෙනවා. ඒක ඔයාලා ලියාගෙන අනිවාර්යයෙන්ම ඔයාලා පාස් පේපර් කරන්න ඕනේ ආසන්න මම කියන අවුරුදු කිහිපය තුල. පැහැදිලි. ඊට පස්සේ අපි මම වෙනම ඩිස්කෂන් එකක් වෙනම යනවා. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා දැන් ඉන්න මොන මට්ටමේ වුණත් ඔයාලා බලාපොරොත්තු වෙන ලෙවල් එකට මම ඔයාලව අරන් යනවා. ඒකෙදි පළවෙනි දවසේ වෙන්නේ මම මුලින්ම ඔයාව බලනවා දැන් ඉන්න මොන වගේ මට්ටමකද. හරි. ඊට පස්සේ ඒක මුලින් බලලා ඊට පස්සේ තමයි ඔයාලට අදාළ වර්ක් ප්ලෑන් එක අපි හදලා දෙන්නේ. හරි. එහෙනම් ඔයාලට පුළුවන් අපිත් එක්ක සහභාගී වෙන්න. ඒකෙදි ඔයාලට තියෙන ඕන ගැටලුවක් ඕන පාඩමක් හරි අපිත් එක්ක කතා කරලා ඉවර කරගන්න පුළුවන්. විශේෂයෙන් ෆ්‍රෙෂ් සයි නම් ඔයා ලියන්නේ. හරි. ඔයාලට තව පාඩම් 5ක් 6ක් විතර මම හිතලා මේ වෙනකොට තව කරගන්න තියෙනවා මාස 2යි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්ක සහභාගී වෙන්න. හරි. සහභාගී වෙලා ඔයාලට පුළුවන් ඒ පාඩම් ඉක්මනට කවර් කරගන්න. හරි. මේ වැඩසටහනත් එක්ක. හරි. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි. අපිත් එක්ක දිගටම සහභාගී වෙලා ඉන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා තියෙනවා.